ලංකාවේ දිස්ත්‍රික්ක ගත්තම ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරය තමයි ගොඩක්ම ජනාධික. කියන්නේ වැඩි ජන සංඛ්‍යාවක් අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන නගරය තුල. ඒ හින්දාම ප්‍රධාන නගරය නාගරීකරණයට ලක් වෙලා තියෙනවා අනෙකුත් ප්‍රදේශවලට වඩා. උදාහරණ විදියට ගත්තම කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල නගරය. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය. ඒ වගේමයි කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නගරය. හැබැයි පොළොන්නරුවේ මේක තරමකට වෙනස් වෙනවා. පොළොන්නරුව කියන ප්‍රදේශය අපට සංස්කෘතික නගරය විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ පූජා භූමි පිහිටලා තියෙන ප්‍රදේශය. ඊට අමතරව පොළොන්නරුවේ ස්ථාපිත කරලා තියෙනවා පූජා භූමි ප්‍රදේශයෙන් බැහැරව නවනගරය කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ තමයි ගොඩක් සේවා ආයතන පිහිටලා තියෙන්නේ. නවනගරය ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ගණනාවක් තිබුණත් ඒ ප්‍රදේශය නාගරීකරණයට දැඩි ලෙස නතු වෙලා නැහැ. විශේෂයෙන්ම ජල සම්පාදන ඒකකය, ඊළඟට උසාවි සංකීර්ණය සහ පොළොන්නරුව ප්‍රදේශයේ ජනප්‍රියතම පාසල රාජකීය විද්‍යාලය නවනගරයේ ආශ්‍රිතව පිහිටලා තියෙනවා. ඒ වගේම නිල නිවාස රාශියක් මේ නවනගරේ හඳුනා ගන්න පුළුවන්. ඒතර නවනගරය හරියට පරිපාලන නගරයක් වගේ. නමුත් කදුරුවෙල පොළොන්නරුවේ තියෙන ජනාධිකම ප්‍රදේශයේ විදියට අපට හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා බලපාපු හේතු කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුවේ ප්‍රධාන බස් නැවතුම්පළ පිහිටලා තියෙන්නේ කදුරුවෙල. ඒ වගේමයි වෙළඳසල් ගණනාවක් පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම මාර්ග දෙපස රේඛීය ජනාවාස හඳුනා ගන්න පුළුවන්. මිනිස්සු වැඩි වශයෙන් පදිංචි වෙන්න කැමති මේ කදුරුවෙල ප්‍රදේශයට. මොකද ඒ දකින්න තියෙන නාගරීකරණ ලක්ෂණත් එක්ක. කෙසේ නමුත් අපේ රටේ වැඩිම නාගරීකරණ තත්ත්වයක් හඳුනා ගන්න පුළුවන් බස්නාහිර පළාතට සාපේක්ෂව පොළොන්නරුව ප්‍රදේශයේ නාගරීකරණය ඉතාම මන්දගාමී ස්වභාවයක පවතින්නේ. පොළොන්නරුව වැඩි වශයෙන්ම තියෙන්නේ ග්‍රාමීය ජනාවාස. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් තවත් නගරයක ජනාවාස රටාව පිළිබඳව අධ්‍යයනය කරමු.